දැන් දරුවෙක්ට කතා කරද්දී වැටහිච්ච කාරණේ තමයි මේ සාහිත්‍ය කලාවන් පිළිබඳ ලොකු ඇල්මක් ලොකු අවදීවීමක් නැහැ කියන එක. ඒක තමයි අත්‍යවශ්‍ය කතාව. කිහිප දෙනෙක් ඇරෙන්න අනිත්‍යය පිළිබඳව කිසිදු හැඟීමක් නැහැ. ඒක දරුවන්ගේ වැරද්දක් හැටියට නෙවෙයි මම කියන්නේ. ඒක නමුත් අනාගතය පිළිබඳ ලොකු බය වෙන්න ඕනි කාරණයක්. මේ මම කියන්නේ කවිය බලමු රත්නශ්‍රී විජේසිංහ කවියා මේ ලියනවා මේ පොඩි දරුවන්ට ජීවිතය සකස් කරගන්න ඕනේ කොහොමද කියන එක කියන විදිහේ సౌందර්යය. මේක අත්දැකීම් වලටපත් වෙන්නේ මේ මම කතා කරන අවස්ථාව දෙක තුනේදීම කිව්වා මේ ඕනෑම නිර්මාණයකට අත්දැකීම් කියන එක්ස්පීරියන්ස් මුල් වෙනවා. වෙන කෙනෙක් වෙන්න පුළුවන් තමන් වෙන්න පුළුවන්. නේ? දැන් මේක අත්දැකීම තමයි කවිය දකින්නවා පුංචි ගොළුබෙලි පැටියෙක්. තමයි අත්දැකීම. පොඩි ගොළුබෙලි පැටියෙක් දකින්න ගහක් ළඟ ඉන්නවා. දැන් මේකෙන් කොහොමද කවියක් ලියන්නේ කියලා කල්පනා කරනවා. ඔහු කල්පනා කරන මේ ගොළුබෙලි පැටියත් එක්ක පොඩි ළමෙක් කතා කරන්න දැම්ම නම් හොඳ කවියක් ලියා ගන්න පුළුවන් කියලා. ඒක ආකෘතිය නිර්මාණය. ඔන්න දැන් මේ පුංචි ගොළුබෙලි පැටියත් එක්ක පොඩි එකෙක් කතා කරනවා. පොඩි එකා ඉස්සෙල්ලා කියලා ගොළුබෙලි පැටිය දිහා බලාගෙන ඉන්නවා. එතකොට මෙයාට හිතන ප්‍රශ්නයක් අහන්න ගොළුබෙලි පැටියගෙන්. යහන ගොළුබෙලි පැටියගෙන් ගොළුබෙල්ලෝ ඔහොම ගියාට පුළුවනිදෝ ගහ මුදුනට යන්න ඔයාට කොහොම හිමින් ගිහිල්ලා ඔයාට පුළුවන්ද ගහ මුදුනට යන්න. එතකොට ගොළුබෙල්ලා නතර වෙලා හිතනවා මේ ළමයා අපෙකට මම උත්තර දෙන්න ඕනේ. නැතුව උත්තර නොදී යන්න හොඳ නැහැ කියලා උත්තර දෙනවා. ගොළුබෙල්ලා කියනවා උසේ ගහ හැදුනේ නැහැ එක රැට ඇයි ළමයෝ තේරෙන්නේ නැද්ද ඔයාට? මේ ගහ එක රැයකින් හැදුන්නේ නැහැ නේ. සමහරවිට මේ ගහ ඉඳලා 100ක් විතර යන්නේ. තේරෙන්නේ නැහැ. මේ පොඩි එකාට තේරෙන්නේ නැහැ නේ. ආයෙත් අහන ප්‍රශ්නයක් ගොළුබෙල්ලා. ගහ මුදුනේ කොළ විතරයි මල් නෑ පාට. වෙහෙස වෙලා මොකටද ලස්සන නැති දෙයට. මේක ගහ දිහා බලලා කියන මේකේ කොළ විතරනේ තියෙන්නේ. මල් නෑනේ. මොකටද මේ ලස්සන නැති දෙකට චර මහසෙන්. එතකොට ගොළුබෙල්ලා කියනවා එක රැයකින් ලස්සන හිමි වෙනවද කාට දලඹු වෙසක් තිබුණ නේද සමනලයාට. පොඩි උදාහරණයක් දෙන්නවා පරිසරයෙන්ම ඔයා ලස්සනයි කියලා හිතන එක එක රැයකින් හිමි වෙන්නේ නැහැ. දැන් බලන්නකෝ දාලා සමනලයා ඊට සතියකට විතර උඩදී සමනලයා මොකෙද්ද ඈ දලඹුවේ නේද අපි විද්‍යාවට ඉගෙන ගන්න සමනලයාගේ ජීවන චක්‍රය කියලා හරි වෙනස් ජීවන චක්‍රයක් යන්නේ නේ. සමනලයා විතරයක් දානවා ඒකෙන් දලඹුවෙක් හැදෙනවා දලඹුව කෝෂයක් හදා ගන්නවා කෝෂෙන් නැවත සමනලෙක් උපදිනවා. එළින් උපදින්නේ සමනලෙක් පැටව නෙවෙයි. ඒවා සින්දුවක නම් ඇහෙනවා ඇත්තටම කළා අපි සමනල පැටව වගේ කියලා ආදරයට කියන්න පුළුවන්. දැන් බලන්න යා ලස්සන උදාහරණයක් දෙනවා. ඔය ලස්සන කියන එක කරන්නේ නිමෙන්නේ නැහැ. සමනලයා ඉස්සර දලඹුවේ. අත් මේ මොනවාක්වත් පොඩි කාට තවත් ප්‍රශ්න තියෙනවා. දැන් ආය අහනවා හිමින් ගාට ඔහොම ගියාට ඉස්සතින්ම බිමට එන්න වේවි ඔයාට. ඔහොම ගිහිල්ලා ආයෙ ඉස්සතින්ට බිමට එන්නේ. එතකොට ගොළුබෙල්ලා අන්තිමට දෙන උත්තරේ බලන්න. ගොළුබෙල්ලා කියනවා හිමින් ගහමුදුනට මං යන දාට ගහමුදුනේ මල් පිපේ ලස්සන පාට. මම හිමින් යන්න සමහරවල් සතියක් කමාරක් කියනවා. හැබැයි මම යන දවසට ගහමුදුනේ අනිවාර්යයෙන්ම මල් පිපිලා තියෙනවා. මේක කොච්චර ලස්සන දෘෂ්ටියක් සපයනද ළමයින්ට නේ. ඕගොල්ලෝ යන ගමන යන්න හැබැයි බොහෝ දේවල් දැනගෙන යන්න කියලා තමයි කියන්නේ.